මට ඕනකමක් තිබුණා අද මැයි මාසේ 18 වෙනිදා. අජිත් හේරත් අපේ හිතවතා ඉස්පිරිතාලේ ඉන්න එයාට මොකද වෙලා තියෙන්නේ කියන එක අලුත්ම තත්ත්වයේ අපිට සහයෝගය දක්වන මෙයාට හිතවත් කට්ටියට සහ පවුලේ හැමට දැනුවත් කරන්න. 13 වෙනිදා මම මෙයාව බලන්න ගියාම එයාගේ කන්ඩිෂන් එක අන්තිම සවුත් වෙලා ෆ්‍රෙන්ච් පාක් කියන long term care facility එකේ හිටියේ. ඊට පස්සේ එයාගේ කිසිම රෙස්පොන්ස් එකක් තිබුණේ නැහැ. S2 උඩ ගිහිල්ලා තිබුණා. S2 වර්ණයත් වෙනස් වෙලා තිබුණා. ඊට පස්සේ මම ඒගොල්ලන්ගේ අවධානයට අරන් මෙයාව වෙන තැනකට යවන්න ඉමර්ජන්සි කෙයා යවන්න කියලා ඉල්ලීමක් කරා. ඒකටත් ඒගොල්ලන්ගේ ලොකු ප්‍රතිචාරයක් දක්වපු නැති වෙලාවේ මම ડોක්ටර් මාකන්දුරටත් කතා කරලා ඒගොල්ලන්ට ඇහෙන්න දැම්මහම ඒගොල්ලෝ ඉතින් ඉමර්ජන්සි ඇම්බියුලන්ස් එකක් ගෙන්නගෙන මෙයාව ට්‍රාන්ස්පෝර්ට් කරා වෙන හොස්පිටල් එකකට. එදා ඒගොල්ලෝ තේරුම් ගත්ත ටෙස්ට් වලදී මෙයාට නියුමෝනියා හැදිලා කියලා. විස බීජයක් ගිහින් තියෙනවා. මොකද පරණ ෆීඩින් ටියුබ් එකෙන් තමයි ඒක වෙලා තිබුණේ. ඊට පස්සේ අපි මෙයාව එදා රෑ යවලා තියෙනවා වෙන හොස්පිටල් එකකට. ඒ හොස්පිටල් එකේ තමයි දැන් අජිත් ඉන්නේ. මේ අජිත් දැන් එයාගේ බ්ලඩ් ප්‍රෙෂර් උඩටම බහලා තිබුණා. ඊට පස්සේ දැන් ටිකක් ස්ටේබල් කන්ඩිෂන් එකට ඇවිත් තියෙනවා. මම වීඩියෝ දැම්මේ නෑ පහුගිය දවස්වල මොකද සමහරු ඒකටත් විවේචනය කරන්න පටන් ගත්තා. නමුත් මෙයාගේ ෆැමිලි එකේ කට්ටිය ඉල්ලීම් කරන්නේ අනේ සර් පුළුවන් තරම් වීඩියෝ දාලා මිනිස්සු දැනුවත් කරලා මෙයාට උදව් අරන් මෙයා කොහොම හරි අපිට එවන්න. දැන් මම මෙතන ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ඒ ડોක්ටර්ට කතා කරා මේ අලුත් ෆැසිලිටි එකේ. ડોක්ටර්ගේ නම අල්රජා. ඒ ડોක්ටර් මෙයාගේ සිස්ටර්ටත් කතා කරාම ડોක්ටර් කියන්නේ මෙයාට දැන් කරන්න තියෙන හොඳම දේ තමයි මෙයාව ලංකාවට ගෙන්නගෙන පවුලේ කට්ටිය තමන්ගේ භාෂාවෙන් කතා කරලා හෙදකම හොඳට කරන්න කියන එක. ඒ ඉල්ලීම මත අපි දැන් එයාට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. එයාගේ සහෝදරී මෙයා කියන්නේ බේබි අක්කා කියලා. බේබි අක්කලා වීඩියෝ එකක් දාලා අපි මම අපේ කවුන්සල් ජෙනරල් මිස් අචිනි පෙරේරාට අද කතා කරා. හැමෝම එකතු වෙලා නැවත අපිට උදව් කරලා මම මේ අපේ GoFundMe account එක අලුත් වැඩි කරන්නම්. ඒකට පුළුවන් තරම් ඕගොල්ලෝ සහයෝගය දක්වලා උදව් කරලා මෙයාව යවන්න උදව් කරන්න. මෙන්න අජිත් බලා ගන්න. මෙන්න හායි කියන්නේ අජිත්. හලෝ කියන්නේ. කට්ටියට කියන්න උදව් කරන්න කියලා ඔයාට. හායි. ඔව්. ඉතින් අජිත් නියුමෝනියාත් හැදිලා තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් අපිට ඕනකම තියෙන්නේ මෙයාව කොහොම හරි එයාගේ පවුලට ලංකාවට යවලා බාර දෙන්න. ඉතින් මම වැඩි එයාට මහන්සි වෙන්න දෙන්නේ. කරුණා කරලා පුළුවන් විදිහට ඕගොල්ලෝ උදව් කරන්න අපට අජිත්ව ලංකාවට යවන්න. එහෙනම් බොහොම ස්තුතියි. සුබ දවසක්.